ඔයාලට කොහොමද? ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ අපි තුන්දෙනා අද කොහොමද දවස ගෙවුවේ කියලා. ඉතින් උදේම කිරි එකක් බීලා තමයි දවස පටන් ගන්නෙ. ඉතින් මගේ තනියට අපේ චූටි බබත් නැගිටලා ඉන්නේ. එයා නම් ඉතින් උදේම නැගිටිනවා. දැන් අපි තේ එක බීලා වැඩ පටන් ගමු. මේ තමා මම දවසේ කරන්න ආසම වැඩේ. ඒ තමා පහන තියෙන එක. ඉතින් අපේ චූටි පපයි මමයි දෙන්නම ගියා මල් කඩාගෙන එන්න. ඉතින් අද අපි හිතුවා කොහේ හරි ඇවිදින්න යන්න ඕන කියලා. හුඟ කාලෙකින් ගියේ නැහැ. බබාට දැන් මාස 7කුත් වෙනවා. ඉතින් හරියටම මම කොහෙවත් තව ඈතකවත් බබා දාලවත් ගිහින් නැහැ. බබාව තාම ඈතක අරගෙන ගිහිල්ලත් නැහැ. ඉතින් අපි හිතුවා ළඟ කොහේ හරි චුට්ටක් ඇවිදලා අද එනවා කියලා. පේනවනේ ඉතින් උදේම කෝතු කන්න පටන්ගෙන. දැන් ඉතින් අපි මල් කඩලා ඉවරයි. මගේ ජීවිතේ මං ගොඩාක් විශ්වාසයෙන් අදහන කෙනෙක් ඉන්නවා නම් දෙයක් තියෙනවා නම් ඒ තමයි මගේ ආගම. මම හිතනවා ඉතින් මේක බලන ඔයාලත් තමන්ගේ ආගම ඒ විදිහටම විශ්වාස කරන අය කියලා. මට මොන ප්‍රශ්නය ආවත් මොන දේ වුණත් මෙන්න මෙතනට ගිහිල්ලා එකපාරක් හරි එක වතාවක් වෙන්දත් මගේ හිතේ එතනම සැනසෙනවා. ඉතින් ඒක නිසා තමා මන් දවසේ කරන වැඩවලින් ආසම වැඩේ කිව්වේ. යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා කරන වීඩියෝ ටිකක් මම ඉස්සරහට අරගෙන එන්නම්. කාන්තාවක් විදිහට යශෝදරා මෑණියන් වන්දනා කරනවා කියන්නේ අපේ ජීවිතේ අපිට කවදාවත් වරදින්නේ නැහැ. ඒ ආශිර්වාදය අපිත් එක්ක දිගටම තියෙනවා. ඒ වගේම තමා මේක ලුණු පහනක්. කියන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මා මගේ නැන්දම්ම තමා මට මේ පහන ගැන කියලා දුන්නේ. ඇත්තට මේ පහනෙන් ගොඩාක් ප්‍රතිඵල තියෙනවා. ඉතින් මම මේ දැන් හදන්න යන්නේ අපේ පපාගේ උදේ කෑම වේල. කොහෙ ගියත් ඉතින් බබාට කෑම වේල කවාගෙන යන්න එපා. ඉතින් මම අද හිතුවා සුවදල් හාලෙක් පරිප්පු දාලා එයාට ඉතින් වතුර දෙන්න එපා උයන අතරේ. වතුර බොන තමයි මෙයා ආසම. ඉතින් හාල් එකයි පරිප්පු එකයි තැම්බෙන අතරේ මම හීනියට කපලා කැරට් ටික එකතු කරගත්තා. දැන් ඉතින් ඒ වගේම ඒ ටිකට බටර් දාලා ටෙම්පරාදු කරන්න යන්නේ. මම ඉතින් එක එක විදිහවල් වලට හදනවා. අද ඉතින් බටර් ටික ටෙම්පරාදු කරන්න හිතුවා. අපේ පප්පයි කොයි විදිහට හදලා දුන්නත් එයා කනවා. එහෙම කිසිම වදයක් නැහැ එයාගෙන්. ඉතින් දැන් ඔය කන අතරතුරේ තාත්තයි දුවයි දෙන ටිකක් නටනවා. අපේ බබා හරිය ආසයි නටන්න. සින්දුවක් ඇහෙන ගමන් එයා නටනවා. ඉතින් දැන් බබාට කවල එහෙම ඉවර වෙලා මං අපිට හාල් එකක් තියාගත්තා.
මොන හරි කාලේ යන්නත් එපා පොඩි දෙයක් විදිහට සෝයා එකක් හැදුවා. දැන් ඉතින් අපි තුන්දෙනා ලෑස්ති වෙලා ඉවරයි. කාලා එහෙම දැන් යන්න තමා ලෑස්ති වෙන්නේ. ඉතින් යන්න පටන් ගත්ත වෙලේ ඉඳන් මට ගෙදරින් කෑවට ලොකු බඩගින්නක් ආවා. අපේ අයියා කිව්වා එහෙනම් ආසම තැනට යන් කියලා. පොළොන්නරුවේ අය නම් හොඳටම දන්නවා පවන් අයියාගේ කඩේ කිව්වම පවන් අයියා නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ඉතින් මේ අපි දැන් දුර කතර ගෙවාගෙන එතන තමයි ඉස්සල්ලාම යන්නේ. මේ තියෙන්නේ ගිරිතලේ වැව. එන වෙලාවක කට්ටිය බලලා යන්න. ඔන්න ඉතින් අපි එතෙන් ආවා. උදේම ගියපු නිසා කවුරුත් නැහැ. තාම ඉතින් අයියා ඔඩ එක දානකම් මායි පපයි චුට්ටක් හිටියා. ඉතින් අපි අද කන්න හිතන් ආවේ තායි රයිස් මික්ස් රයිස් එකක්. ටිකකින් ඉතින් එක කෙනෙක් එතකන් ඉතින් තාත්තයි දුවයි දෙන්න හොරතල් වෙනවා. අයියා රයිස් එක ගෙනාවා. අපි කනකන් ඉතින් අයියා අක්කයි දෙන තමයි බලාගෙන හිටියේ. ප්ලේට් එකට දාගන්න වීඩියෝ එකක්. දැන් තියෙන මේ කාලා ඉවරුනහම තියෙන වීඩියෝ එකක්. ඒ ආසාවත් හරි. ඉතින් අපි මේ කාලේ හැම ආයන්න පටන් ගත්තා. අපි දැන් හිතුවා අපේ අයියලාගේ නැන්දලාගේ ගෙදර යනවා කියලා. ඉතින් නැන්දලා එහෙම හිටියේ නෑ. අන්තිමේ අපි ගිහින් ටික වෙලාවකින් ගත්තු වීඩියෝ එකක්. අපේ අයියා ඉතින් ඉන්නවා. අයියාගේ අයියාත් හිටියා. ඒ අයියා විතරයි හිටියේ. ඉතින් අපි මේ දැන් ටිකක් වෙලා ඉඳලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. එතකොටම නැන්ද ආවා. ටිකකින් අය අපි ටිකක් වෙලා ඉඳලා යන්න ගත්තා. එතකොට වහිනවා. ඒක නිසා අපි හිතුවා කොහෙවත් යන්න වෙන්නේ නැහැ. අයියලා එක්ක යනවා කියලා.
ඉතින් අපි ගෙදරට එද්දිත් අපේ අම්මලා අක්කලා කවුරුත් හිටියේ නැහැ. හොඳටම වැස්ස. අපේ අයියා එන ගමන් මට අච්චාරු එකක් අරන් දුන්නා. ඉතින් ඒකත් කාලේ ඉවර වෙන්න ළඟයි වැස්සෙම. මේ ඉතින් ඉන්නේ අපේ ගෙදර ඉන්න හුරතලා අපේ කාරා. එයාගෙන් ඉතින් කිසි වදයක් නැහැ. එන්න. ඉතින් තාත්තයි දුවයි දෙන්න වැස්සේ නටලා හොඳටම නිදි. දෙන්නටම හොඳටම නින්න ගිහිල්ලා ඔය අතරේ ඉතින් අපේ අම්මයි අක්කයි දවසම ක්ලාස් කරලා ඉවර වෙලා ආවා. එයාලා ඉතින් ආපු වෙලාවෙ ඉඳලා එකම රාජකාරිය තමයි ඕක. බබා දිහා දවසක් වුණත් එයාලා බලාගෙන ඉඳී. එක කඩක් කරනවා hina වෙනවා. ඉතින් මේ පහවදා උදේ ගොඩක් චූටි ප්‍රමාණයක් තමයි මම ඔයාලා එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් අනිත් වීඩියෝ වලින් ආය හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. ආයෙත් දවසක හමු වෙමු.